කියන්නේ ඡන්ද කියන්නේ ජනතාව බෙදනවා. උතුර ජනතාව දෙමළ පක්ෂ තෝරගන්නවා. දකුණු ජනතාව මුස්ලිම් පක්ෂ තෝරගන්නවා. දකුණු ජනතාව සිංහල පක්ෂ තෝරගන්නවා. හැබැයි පහුගිය මහ ඡන්දෙදී උතුර දකුණ නැගෙනහිර දෙමළ මුස්ලිම් සිංහල සියලු දෙනා තෝරාගත්තේ ජාතික ජනබලවේගය. ඒ නිසා ඡන්දෙන් අපි ඔක්කොම එකතු වුණා. කවදාවත් අපි බෙදෙන්නේ නැතුව දේශපාලනය කරමු. අපිට අවශ්‍යයි අපි ඔක්කොම එකට ජීවත් වෙන රටක්. අපිට අවශ්‍යයි සමගියෙන් පිරුණු රටක්. අපි හැමදෙනාම ජාතිවාදයෙන් විශ්වාස ලෙස බැටකාපු මිනිස්සු. එකිනෙක අතර සැකේ ඇති වුණා, ගැටුම් ඇති වුණා, යුද්ධ ඇති වුණා. ඇති තරමට ජාතිවාදයෙන් අපි බැටකෑවා. අපි තවදුරටත් අපේ රටේ ජාතිවාදයට ඉඩ දෙන්නේ නැතුව ජාතික සමගිය ආරක්ෂා කරගන්න, ජාතික සමගිය වෙනුවෙන් අලුත් ආණ්ඩුවක් හදලා තියෙනවා. මේ රටේ තවදුරටත් ලොකු පොඩි කියලා ජන කණ්ඩායම් නැහැ. ඉන්නේ එකම ජන කණ්ඩායමයි. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, උතුරේ වේවා, දකුණේ වේවා, නැගෙනහිර වේවා. ඒ කොහෙද ජීවත් වෙන්නේ? ශ්‍රී ලාංකික ජනතාව විතරක් බව අපි මතක් කරන්න කැමතියි. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා මේ උතුරේ යුද්ධයේ හේතු කොටගෙන ජනතාවගේ ඉඩම් ආණ්ඩුවට පවර ගන්න සිදු වෙලා තිබෙනවා. සමහර පාරවල් වහන්න සිද්ධ වෙලා තිබෙනවා. සමහර පුද්ගලික ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගැසට් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. අපි ඒ සියල්ල විසඳලා ජනතාවට නිදහසේ තමන්ගේ වැඩ කටයුතු කරන්න, තමන්ගේ ඉඩම් වල පදිංචි වෙන්න, තමන්ගේ ඉඩම් වල වගා කරන්න අවශ්‍ය ඉඩකඩ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අපි හදනවා. අපි දන්නවා අපේ රට සංවර්ධනය කිරීමේදී මේ මන්නාරම ඉතාමත් වැදගත් ප්‍රදේශයක්. අපේ මුහුදු තීරය ඉතාමත් වටිනා සම්පත් අපිට එක්රැස් කරලා දීලා තියෙනවා. මන්නාරමේ ජනතාව විශාල ප්‍රමාණයක් මුහුදු රස්සාවෙන් ජීවත් වෙනවා. හැබැයි අපි දන්නවා එහා පැත්තේ පේසාල්ලි මාළු සම්පත නෙලන්නේ කවුද? නීති විරෝධී මසුන් ඇල්ලීමේ බෝට්ටු හරහා විශාල විනාශයක් අපේ මුහුදට සිදු කරමින් තිබෙනවා. පහුගියදා ඉන්දියා අගමැතිතුමත් එක්ක ඒ පිළිබඳව අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරා. අපේ මුහුද, අපේ මසුන්, අපේ ජනතාව ඒ අයට මේවා අයිති. ඒ නිසා මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අපි උත්සාහ කරනවා. ඒ වගේම අපි නාවික හමුදාවට උපදෙස් ලබා දී තිබෙනවා. මුහුදේ සිදුවන සියලු නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව කටයුතු කරන්න කියලා. අපේ මුහුද ආරක්ෂා කර ගැනීම අපේ හමුදාවන්ගේ වගකීමක්. ඒ වගේම විශේෂයෙන්ම අපි දන්නවා මේ මන්නාරම සහ රාජේශ්වරම් අතර විශාල බෝට්ටු සේවයක් තිබුණා. අපි ඉන්දියානු රජයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. යලි රාමේශ්වරම් වලට ෆෙරි සර්විස් එක පටන් ගන්න අපි ඉක්මනින්ම කටයුතු කරනවා. ඒ පිළිබඳව දැනටමත් අපි සාකච්ඡා සිදු කරමින් තිබෙනවා. ඒ වගේම අපි දන්නවා මේ මන්නාරම විශාල සුළං වලින් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් තැනක්. පහුගිය කාලේ ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී පරිසර විනාශ සිදු වෙන ආකාරයට එම ව්‍යාපෘති වලට එකඟතාවය පළ කරලා තියෙනවා. දැනට අපි ඒවා සියල්ල తాවකාලිකව නතර කරලා තිබෙනවා. නමුත් මේ සම්පතෙන් ප්‍රයෝජන ගන්න ඔබගේ අදහස් ඉවසමින් පාරිසරික හානිය අවම වෙන පරිදි ජනතාවගේ ජීවිතවලට හානියක් නොවන ආකාරයට වැඩ කරන්න අපි ලෑස්ති. ඒක තමයි ආණ්ඩුවක් කියන්නේ.